ලෝකයේ බොහෝ දෙනෙක් හිතන්නේ ජයග්‍රහණය කියන්නේ කොහොම හරි ඉහළටම යන එක කියලා. හැබැයි ඔබ දන්නවද සමහර වෙලාවට ඔබේ හිස් අත ලෝකයේ ලොකුම ජයග්‍රහණය වෙන්න පුරුවන් කියලා. අද මම ඔබට කියන්නේ ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු කතාවක්. අතීතයේ එක රටක වයස්ගත රජ කෙනෙක් හිටියා. තමන්ගෙන් පස්සේ රජකමට සුදුසු කෙනෙක් තෝරන්න රජු අපූරු තරඟයක් තිබ්බා. රටේ හැම තරුණයෙකුටම රජතුමා බීජයක් බැගින් ලබා දුන්නා. මේ බීජය හිටවලා අවුරුද්දකින් මට ඔයාලගේ පැලය පෙන්වන්න. හොඳම පැලය තියෙන කෙනාටයි රජකම ලැබෙන්නේ. මේ තරුණයන් අතර ලින් කියලා තරුණයෙකුත් හිටියා. ඔහුත් බීජය හිටවලා දිනපතා වතුර දැම්මා. සති ගණන් මාස ගණන් ගෙවිලා ගියා. හැබැයි අනිත් හැමෝගෙම පෝච්චිවල පැලමතු වෙද්දී ලින්ගේ පෝච්චියේ කිසිම පැලයක් ආවේ නැහැ. ලින් ගොඩක් දුක් වුණා. හැබැයි ඔහු බීජය රැකබලා ගන්න එක නතර කළේ නැහැ. වසරක් ගෙවුණා. රජමැදුර මල් සහ ගෙඩි පිරුණු වර්ණවත් පෝච්චි වලින් පිරීලා. ලින්ට තිබුණේ හිස් මැටි පෝච්චියක් විතරයි. අනිත් අය ලින්ට hina වෙද්දී ඔහු හිතේ අමාරුවෙන් රජතුමා ඉස්සරහට ගියා. රජතුමා පෝච්චි පරීක්ෂා කරගෙන එද්දී ලින් ගාව නතර වුණා. "කෝ එයාගේ පැලය?" රජු ඇහුවා. ලින් බය වෙලා කිව්වා, "රජතුමනි, මම උපරිම උත්සාහ කළා. හැබැයි මේ බීජය පැලුණේ නැහැ." රජු සිනාසුණා. "අදේ නම් රජු ඔබයි. මොකද මම දුන්නේ තඹපු බීජ. ඒව කවදාවත් පැලවෙන්නේ නැහැ." අනිත් හැමෝම රජකමට තියෙන ආසාවට බීජ මාරු කරද්දී ඔබ පමණක් ඔබේ අවංකභාවය මට පෙන්නුවා. මිතුරනි, ජීවිතයත් හරියට මේ වගේ. ලෝකය බොරුවෙන් ඉදිරියට යන්න හදද්දී ඔබේ සත්‍යගරුක බවම ඔබව පරාජිතයෙක් වගේ පෙන්වන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න, අවංකභාවය තරම් වටිනා තවත් ජයග්‍රහණයක් ලෝකේ නැහැ.